1893 අවුරුද්දේ ඇමරිකාවේ චිකාගෝ නගරයේ ලෝක ප්‍රදර්ශනයක් පැවැත්වෙමින් තිබුණා. ලක්ෂ ගාණක් මිනිස්සු මේ නගරයේ එහා මෙහා ඇවිදිමින් හරිම සතුටින් කාලය ගත කළා. ඒත් ඒ සතුට මැද්දේ නගරයේ මුල්ලක අමුතු හෝටලයක් ඉදි වෙනවා. පිටතින් බැලුවහම සාමාන්‍ය තෙමහල් ගොඩනැගිල්ලක්. ඒත් ඒක ඇතුළට ගිය කිසිම කෙනෙක් ආයේ කවදාවත්ම එළියට ආවේ නැහැ. මේ තමයි ඇමරිකාවේ පළමු සහ දරුණුතුම සීරියල් කිලර් වෙච්ච H.H. හෝම්ස්ගේ මිනීමැරු හෝටලේ කතාව. මේ ඉන්නේ හර්මන් වෙබ්ස්ටර් මජිට්. එහෙමත් නැත්නම් ලෝකෙම වූ හඳුන්වන්නේ ඩොක්ටර් H.H. හෝම්ස් කියලා. හෝම්ස් කියලා කියන්නේ ඊටාම කඩවසම්, උගත් සහ කතාබහට දක්ෂ ඕනෑම කෙනෙක්ව වශී කරගන්න පුළුවන් චරිතයක්. ඔහු ඇමරිකානු වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ගත්ත දක්ෂ වෛද්‍යවරයෙක්. ඒත් ඒ උගත්කම පිටිපස්ස හිටියේ මනුෂ්‍යයෙක් නන් නෙවෙයි, යක්ෂයෙක්. ඔහු චිකාගෝ නගරයට එනවා. ඇවිත් ෆාමසියක් මිලදී ගන්නවා. ඒ වගේම ඊට එහායින් තිබ්බ විශාල ඉඩමකොත් මොහු මිලදී ගන්නවා. ඔහු කියනවා ලෝක ප්‍රදර්ශනයට එන අමුත්තන්ට තමයි මෙතන ඉදිවෙන අලුත්ම හෝටලය මම හදන්නේ කියලා. ඇත්තටම මේක සාමාන්‍ය හෝටලයක් නෙවෙයි. හෝම්ස් මේක සැලසුම් කළේ එකම අරමුණකටයි. ඒ තමයි මිනිස්සු මරන්න. ඔහු මේක හදද්දී එකම කොන්ත්‍රාත්කරුවෙක් තියාගත්තේ නැහැ. සතියෙන් සතිය කම්කරුවන්ව වෙනස් කළා, අස් කළා. ඒ නිසා මේ ගොඩනැගිල්ලේ සම්පූර්ණ සැලැස්ම දන්නේ හෝම්ස්ම විතරයි. මේ හෝටලයේ කාම්බර 100කට වඩා තිබ්බා. සමහර කාම්බරවලට ජනෙල් තිබුණේ නෑ. සමහරක් දොරවල් ඇරුණේ ගඩොල් බිත්තිවලට. සමහරක් කොරිඩෝ ගිහින් නතර වුණේ ආඝාතවලින්. කාමර කිහිපයක් සම්පූර්ණයෙන්ම ශබ්දය පිටතට නොයන විදියට හදලා තිබ්බා. නරකමදී ඒක නෙවෙයි. හෝම්ස් තමන්ගේ කාර්යාලයේ ඉඳන් මේ හැම හොටෙල් කාමරයකටම සම්බන්ධ කරපු ගෑස් බට පද්ධතියක් හදලා තිබ්බා. ඔහුට ඕන වෙලාවක ඕනෑම කාම්බරයකට විෂ වායුවක් යවලා ඒකේ ඇතුළේ ඉන්න කෙනාව මරන්න පුළුවන්කම තිබ්බා. හෝම්ස්ගේ ගොදුරු බවට පත් වුණේ ගොඩක් වෙලාවට තරුණ කාන්තාවන්. ලෝක ප්‍රදර්ශනයේ බලන්න එන අය. එහෙමත් නැත්තම් හෝටලේ රැකියාවකට එන අය. ඔහු ඔවුන්ව වශී කරගත්තා. විවාහ පොරොන්දු දුන්නා. ඊට පස්සේ මේ මිනීමරු හෝටලේ කාම්බරයකට දාලා දොරවල් වැහුවා. ඒ විදියට දොරවල් වහලා තියාගත්ත මිනිස්සු මරණයට පත්වෙනකම්ම ඒ කාම්බරවල ඔවුන්ව තියාගත්තා. මරණයට පත්වුණාට පස්සේ මේ මලසිරුරු හැම එකක්ම හෝටලේ පිම්මහල වෙත අරගෙන ගියා. මේ පිම්මහල තුල තිබ්බ දේවල් ඔයාලට විශ්වාස කරගන්නවත් බැරි වෙයි. ඒ තමයි මේ පිම්මහල කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ශල්‍යාගාරයක් වෙච්ච එක. ශල්‍යාගාරයේ මලසිරුරු කපන්න පාවිච්චි කරපු මේස ඇඳ පවා එහි දකින්නට පුළුවන් වුණා. ඒ වගේම මේ සිරුරු පුළුස්සන්න හදපු විශාල උදුනකුත් මේ බිම්මහල තුල තිබ්බා කියලා ඔයාට විශ්වාස කරන්න පුළුවන්ද? ඒ විතරක් නෙවෙයි, බිම්මහල පුරා දැවැන්ත ඇසෙක් පෙර වූ බැරල් පද්ධතියක් දකින්න පුළුවන් වෙලා තිබිලා තියෙනවා. හෝම්ස් ඇත්තටම මිනීමැරුවේ ඇයි? පළවෙනි කාරණාව තමයි ඔහු මනෝව්‍යාධිකයෙක්. ඒ නිසා ඔහුට අනිත් අයගේ දුක, වේදනාව දැනුන්නේ නැහැ. ඔහුට දැනුනේ තව කෙනෙක් මැරෙනකොට සතුට විතරයි. ඉතින් ඔහු මේ සතුට හොයන්න මිනිස්සු 100 ගණන් මේ විදියට කාම්බරවල හිර කරලා මැරුවා. මේ විදියට මරපු මිනී කපද්දිත් ඔහු ලැබුවේ පුදුමාකාර තෘප්තියක්.
ඒ වගේම හෝම්ස් මිනීමරන්න පෙළඹිලා තියෙන්නේ. ඔහු හිතාගෙන ඉඳලා තියෙනවා සිතින් ඔහු මරණයට අධිපති දෙවියෙක් කියලා. ඉතින් ඒ නිසා ඔහුටම හිමිවෙච්ච මන්දිරයක් තනාගෙන මේ ලෝකෙ ජීවත් වෙන්න ඕනි කවුද නැද්ද කියලා තීරණය කරලා මරලා දාන්න ඔහුට තිබිලා තියෙනවා ආසාවක්. ඒ ආසාව වෙනුවෙන් තමයි ඔහු මේ විදිහේ දෙයක් කරලා තියෙනවා කියලා කියන්නේ. ඔහු ඒ විතරක් නෙවෙයි මේ මලසිරුරු ඇටසැකිලි බවට පත් කරලා මේ ඇටසැකිලි විශ්වවිද්‍යාලවලට ලබා දීලා විශාල මුදලකුත් උපයලා තියෙනවා කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? හෝම්ස්ව නීතිය රැහැනට අහුවෙන්නේ ඝාතන සැකයක් මත. ඒ තමයි ඔහුගේ හෝටලේ වැඩ කරමින් හිටපු බෙන්ජමින් පිස්ටල්ව ඝාතනය කිරීමේ සැකය මුල් කරගෙන. මේ පිස්ටල්ගේ මරණය සම්බන්ධව පොලිස් විමර්ශන ආරම්භ කිරීමෙන් අනතුරුව පිස්ටල්ව ඝාතනය කරපු ආකාරය හෙළිවෙනවා. පිස්ටල්ව ඝාතනය කරන්න කලින් මේ දෙන්නම එකග වෙලා තිබිලා තියෙනවා පිස්ටල්ගේ රක්ෂණාවරණ මුදල ලබා ගන්න. ඒ වෙනුවෙන් රක්ෂණ සමාගමට බොරු මලසිරුරක් පෙන්වන්න තමයි හිතාගෙන ඉඳලා තියෙන්නේ. හැබැයි ප්ලෑන් එක වෙනස් කරපු හෝම්ස් පිස්ටල්ව ඇත්තටම ඝාතනය කරලා රක්ෂණ මුදල Taman ලබා ගන්නවා. එතනින් නොනවතුණු හෝම්ස් පිස්ටල්ට හිටපු දරුවන් 5 දෙනාකින් 3 දෙනෙක්ව ඉතා අමානුෂීය විදියට ඝාතනය කරලා තිබෙනවා. මේ සම්බන්ධව විමර්ශනය කරපු පොලිසිය සැකපිට හෝම්ස්ගේ හෝටලය පරීක්ෂා කරන්න පිටත් වෙනවා. හෝම්ස්ගේ හෝටලය පරීක්ෂා කරාට පස්සේ තමයි මේ සියලු සිත්තෙන් වල සුල මුල හොයාගන්න පුළුවන් වෙන්නේ. හෝටලේ දැක්ක පොලිසිය පුදුමයට පත්වෙන්නේ මේක හෝටලයක් නෙවෙයි මේක සම්පූර්ණයෙන්ම වදකාගාරයක් කියලා පැහැදිලිව පේන්න තිබුණට පස්සේ මේ හැමදේම ඔප්පුනාට පස්සේ හෝම්ස් පාපොච්චාරණයක් කරලා තියෙනවා. ඒ පාපොච්චාරණයේ හැටියට ඔහු මිනිසුන් 100කට වැඩි පිරිසක් මේ හෝටලේ තුල මරා දමලා ඔවුන්ව කපා කොටා සතුටු වෙමින් ඔවුන්ගේ ඇටසැකිලි විශ්වවිද්‍යාලවලට විකුණමින් මුදල් ලිපීම් කරලා තියෙනවා කියන කාරණාව. ඉන් පස්සේ 1895 දී ෆිලඩෙල්ෆියා අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරනවා මේ හෝම්ස්ගේ නඩුව සම්බන්ධව. ඒ අනුව හෝම්ස්ව පෙස්ටල්ගේ මරණයට පමණක් වැරදිකරු කරමින් ඔහුව මරණීය දණ්ඩනයට නියම කරනවා. ඔබ විශ්වාස කරනවද මිනිස්සු 100කට වැඩිය පිරිසක් මරපු හෝම්ස් වගේ කුරිරු ඝාතකයෙකුට එක් ඝාතන නඩුවක් සම්බන්ධව පමණක් මේ විදියට තීන්දුවක් දීම සාධාරණයි කියලා. ඉතින් ඔයත් මේ සිද්ධිය ගැන දකින අදහස පහලින් කමෙන්ට් කරන්න යන්න අමතක කරන්න එපා. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. පහල තියෙන බෙල් අයිකන් එක ඔබලා අපි දාන අලුත්ම වීඩියෝ ඔයාලට ඉක්මනින්ම බලා ගන්න සලස්ව ගන්න පුළුවන්. අපි ආයෙත් දවසක අලුත් සිද්ධියක් එක්ක මුණ ගැහෙමු.